එයාපෝට් එකක් කියන්නේ ගමනක් ආරම්භ වෙන තැනක්. නැත්තම් ගමනක් ඉවර වෙන තැනක්. ඒත් හිතන්න එයාපෝට් එකේ ජීවත් වෙන්න සිද්ධ වුණොත්. අද අපි කතා කරන්නේ එයාපෝට් ටර්මිනල් එකක මාස 9ක් ජීවත් වෙන්න සිද්ධ වුණ සාමාන්‍ය මිනිස්සෙක් ගැන. මේක ඇක්ෂන් මූවි එකක් නෙවෙයි. හොරර් මූවි එකකුත් නෙවෙයි. ඒත් හදවතට දැනෙන මනුෂ්‍යත්වය ගැන කියවෙන ලස්සන කතාවක්. මේ ඉන්නේ වික්ටර් නවරොස්කි. ක්‍රකෝෂියා කියන රටේ ඉඳන් ඇමරිකාවේ ජෝන් F කෙනඩි එයාපෝට් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. වික්ටර් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ඉංග්‍රීසි වලින් පුළුවන් yes no වගේ ඒවා විතරයි. අතේ තිබ්බනම් පොඩි සූට්කේස් එකක්. ඒත් S2 නම් තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්. ඉමිග්‍රේෂන් එකේදී වික්ටර්ගේ පාස්පෝර්ට් එක ප්‍රතික්ෂේප වෙනවා. වික්ටර්ගේ රටේ හමුදා කුමන්ත්‍රණයක් වෙලා පාලනය වෙනස් වෙලා. ඇමරිකාව අලුත් පාලනය පිළිගන්නේ නැහැ. ඒක නිසා වික්ටර්ට ඇමරිකාවට ඇතුල් වෙන්න බෑ. නැවත මව් රටට යන්නත් බෑ. ට්‍රාන්සිට් ලොන්ජ් එකේ හිර වෙලා. මේ ඉන්නේ ෆ්‍රැන්ක් ඩික්සන් එයාපෝට් එකේ ප්‍රධානියා. මෙයා වික්ටර්ට මේ ගැන පැහැදිලි කරත් ඉංග්‍රීසි බැරි නිසා තේරුණේ නැහැ. පස්සේ ටීවී එකේ ප්‍රවෘත්ති දකිද්දි තමයි වික්ටර් සිද්ධිය තේරුම් ගන්නේ. දැන් වික්ටර්ගේ ගෙදර තමයි එයාපෝට් එක. පරණ පුටු ටිකක් තමයි ඇඳ. පබ්ලික් ටොයිලට් එක තමයි බාත්රූම් එක. ෆුඩ් කෝට් එක තමයි කුස්සිය. ෆ්‍රැන්ක්ට දැන් වික්ටර්ව කරදරයක්. බොරුවක් කියලා වික්ටර්ව එයාපෝට් එකකින් එළියට යවලා නීති විරෝධීව රටට ඇතුළු වුණා කියන චෝදනාවට පොලිසියට අල්ලලා දෙන්න තමයි ප්ලෑන් එක. ඒත් වික්ටර් එකට අහු වෙන්නේ නැහැ. දැන් වික්ටර් අතේ සල්ලි නැහැ. ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඒත් බඩගින්නට ඒවා දාලා නැහෙනි. වික්ටර් කියන්නේ මොලේ තියෙන මිනිස්සෙක්. ට්‍රොලි කාට් එකතු කරලා සල්ලි ගන්න පුළුවන් කියලා එයා දැනගන්නවා. ඒකෙන් පුළුවන් බඩගින්න නිවා ගන්න. ඒත් ෆ්‍රැන්ක් ඒක වැඩිකල් කරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. ඔය අතරේ වික්ටර් ඉංග්‍රීසිත් පොඩ ඉගෙන ගන්නවා. මේ තමයි එන්රික්. මෙයා වික්ටර්ට කෑම එකක් ගෙනත් දෙනවා. නිකන් නෙවෙයි. මෙන්න මේ ගෑනු ළමයාව යාළු කරවලා දෙන එක තමයි ගාස්තුව. වික්ටර් වැඩේට කැමති වෙනවා. ඔන්න දැනට කෑම ප්‍රශ්නෙත් හරි. ෆ්‍රැන්ක් ඩික්සන් වික්ටර්ව එයාගේ ඔෆිස් එකට ගෙන්නලා ලියුමකට අත්සන් කරන්න කියනවා. ඒකේ තියෙන්නේ වික්ටර්ගේ රටේ යුද්ධයක් තියෙන නිසා එයා ඒ රටට යන්න බයයි. ඒක නිසා සරණාගතභාවය ලබා දෙන්න කියලා. වික්ටර් කියනවා මගේ රටට යන්න මම බය නැහැ. මට සරණාගතභාවය එපා කියලා. බලන්න වික්ටර් කියන්නේ ක්වොලිටි මිනිස්සෙක්. තමන්ගේ රටට ද්‍රෝහි වුණේ නැහැ. වික්ටර් ක්වොලිටි සංවේදී මිනිස්සෙක් නිසා වෙන්න ඇති. එයාට ලස්සන එයා හොස්ට් කෙනෙක් මුණ ගැහෙනවා. එයා තමයි අමේලියා. දෙන්න දෙතුන් සැරයක් මුණ ගැහිලා කතා කරනවා. මං හිතන්නේ ලස්සන ආදර කතාවක් පටන් ගන්න වගේ. වික්ටර් ඇයි ඇමරිකාවට ආවේ කියලා දන්නේ නැහැ නේද? වික්ටර් අතේ තියාගෙන ඉන්න පොඩි ටින් එකේ මොනවද තියෙන්නේ කියලාත් දන්නේ නැහැ නේද? දිගටම රැඳිලා ඉන්නකෝ. මං ඔක්කොම විස්තරේ කියන්නම්. වික්ටර්ට නිදාගන්නේ එයාපෝට් එකේ අලුත් වැඩියා කරමින් පවතින තැනක. වික්ටර්ට මේසන් වැඩ එහෙමත් පුළුවන්. ඉතින් එයා එතන තියෙන බිත්තියක් ලස්සනට කපරාරු කරලා තින්ත ගන්නවා. ඒක දකින කොන්ට්‍රැක්ටර් වික්ටර්ව එතන වැඩට ගන්නවා. හොඳ පඩියකුත් දෙනවා. ෆ්‍රැන්ක් ඩික්සන් ඒකටත් ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ. එයා FBI එකට කතා කරලා වික්ටර් ගැන පැමිණිලි කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම ෆ්‍රැන්ක් ඩික්සන්ට ඕනි වික්ටර්ව කොහොම හරි එයාපෝට් එකකින් එළියට දාලා ඇඟ බේරගන්න. රාජකාරී පැත්තෙන් ගත්තොත් එයා හරි. පොතේ හැටියට තමයි එයා වැඩ කරන්නේ. ඒත් මානුෂීය පැත්තෙන් හිතන්න තරම් එයාගේ හිත සංවේදී නැහැ. ඒක තහවුරු වෙන සිද්ධියක් එයාපෝට් එකේ සිද්ධ වෙනවා. වික්ටර්ගේ භාෂාව කතා කරන මිනිස්සෙක් කලහකාරී විදියට හැසිරෙනවා. එයාට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. වික්ටර් මැදිහත් වෙලා ඒ මිනිස්සයා කියන දේ ෆ්‍රැන්ක්ට පැහැදිලි කරලා දෙනවා. ප්‍රශ්නේ තමයි ඒ මිනිස්සයා එයාගේ තාත්තට බෙහෙත් වගේක් ගෙනියනවා. ඒත් ඇමරිකාවේ නීතියට අනුව වළංගු බලපත්‍රයක් නැතුව බෙහෙත් ලොකු ප්‍රමාණයක් ගෙනියන්න තහනම්. ඇත්තට මේක හරිම සංවේදී අවස්ථාවක්. ඒත් ෆ්‍රැන්ක් කිසිම බුරුලක් පෙන්වන්නේ නැහැ. වික්ටර් බුද්ධිමත් මිනිහෙක්. වික්ටර් කියනවා අර මිනිස්සයා බෙහෙත් ගෙනියන්නේ එළුවන්ට කියලා. සත්තුන්ට බෙහෙත් ගෙනියන එක තහනම් නැහැ. ෆ්‍රැන්ක්ට එතනත් පහුබහින්න සිද්ධ වෙනවා. ෆ්‍රැන්ක් දැන් පුද්ගලිකවත් වික්ටර්ගෙන් පලිගන්න තමයි බලාගෙන ඉන්නේ. වික්ටර් දැන් එයාපෝට් එක ඇතුලේ ජනප්‍රිය චරිතයක්. ගුප්තා, එන්රික්, ඩොලරස්, මොල්රි තමයි හොඳම යාළුවෝ. ඔය අතරේ වික්ටර්ගේ ආදර කතාවත් හොඳට ගලාගෙන යනවා. යාළුවෝ තුන්දෙනාගේ සපෝට් එකත් හොඳට ලැබෙනවා. දෙන්න කෑම කන ගමන් විස්තර කතා කරනවා. අමේලියාට පෙම්වතෙක් ඉන්නවා. වික්ටර් ගැනත් ආදරයක් ඇති වෙලා තියෙන්නේ. අමේලියා ඉන්නේ දෙලොවක් අතර. ඒත් වික්ටර් ළඟදී අමේලියා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා කියලා පේනවා. එන්රික්ගේ වැඩෙත් හරි. වෙඩින් එක තිබ්බෙත් එයාපෝට් එකේම තමයි. වික්ටර් අමේලියාට කියලා තිබ්බේ එයා කොන්ට්‍රැක්ටර් කෙනෙක් කියලා. වික්ටර්ගේ ඇත්තම තත්ත්වේ අමේලියා දන්නේ නැහැ. කලින් මුණ ගැහුණ වෙලාවේ ඒක කියන්න ගියත් අමේලියා ඒක ඉච්චර උනන්දුවෙන් අහගෙන හිටියේ නැහැ.
කොහොම හරි අමේලියා වික්ටර් නැවතිලා ඉන්න තැනට එනවා. අමේලියා වික්ටර්ට චෝදනා කරනවා. එයාට බොරු කරා කියලා. ඒත් වික්ටර් අහනවා මේ වගේ තත්වයක ඉන්නවා කියලා කොහොමද එකපාරටම කියන්නේ කියලා. අමේලියා අහනවා ඇයි ඔය ඇමරිකාවට ආවේ? මොකක් හරි අපරාධයක් කරලා හැංගිලාද ඉන්නේ කියලා. මගේ තාත්තගේ කැමැත්තක් ඉටු කරන්න තමයි මම ඇමරිකාවට ආවේ. මගේ තාත්තා ජෑස් මියුසික් වලට ගොඩක් ආස කෙනෙක්. එයාගේ සංගීත ලෝකේ වීරයෝ ටික තමයි මේ පින්තූරේ ඉන්නේ. තාත්තා මේ පින්තූරේ ඉන්න 57 දෙනාගෙන් 56කගේම සමරු අත්සන් එකතු කරා. ඒත් තව එක්කෙනෙක්ගේ අත්සනක් ගන්න එයාට බැරි වුණා. ඒක ගන්න තමයි මම ඇමරිකාවට ආවේ. අමේලියාට මේ කතාව අහලා ගොඩක් දුක හිතුණා. වික්ටර් කියන්නේ හොඳ පුද්ගලෙක්. සංවේදී හදවතක් තියෙන්නේ. අවංක සුහද මිනිසෙක්. අමේලියා කැමති වුණේ ඒ ගතිගුණවලට. ඒත් ඉදිරියේදී අමේලියාට ඉක්මනටම තෝරා ගැනීමක් කරන්න වෙයි. මෙන්න හැමෝම බලාගෙන හිටපු ආරංචිය. ක්‍රකෝෂියාවේ යුද්ධය ඉවර වෙලා. ඔව් ඒ වික්ටර්ගේ රට තමයි. එයාට දැන් ආයේ එයාගේ රටට යන්න පුළුවන්. වික්ටර් තමන්ගේ රටට සාමය උදාවීම සතුටින් සමරනවා. අමේලියත් එතනට එනවා. ඒ තවත් සුබ ආරංචියක් අරගෙන. අමේලියා එයාගේ යාළුවෙකුට කියලා වික්ටර්ගේ වීසා අනුමත කරගෙන. දැන් වික්ටර්ට එයාගේ තාත්තගේ ආශාව ඉටු කරන්න පුළුවන්. හිතාගන්න පුළුවන් නේද වික්ටර්ගේ සතුට? හැබැයි දුක හිතෙන කාරණාවකුත් සිද්ධ වෙනවා. අමේලියා තීරණය කරලා එයාගේ පරණ පෙම්වතා එක්ක යන්න. අමේලියා හරම දුකෙන් වික්ටර්ගෙන් සමුගන්නවා. ඔන්න වික්ටර් නිව්යෝක් යන්න තමයි සූදානම. කවුන්ටර් එකේදී වික්ටර් දැනගන්නවා වීසා ඩොකියුමන්ට් එකට සුපර්වයිසර්ගේ අත්සන ඕනි කියලා. දන්නවනේ සුපර්වයිසර් කවුද කියලා? ෆ්‍රැන්ක් ඩික්සන්. ෆ්‍රැන්ක් වික්ටර්ගේ වීසා ඩොකියුමන්ට් එකට අත්සන් කරන්නේ නැහැ. වික්ටර් තද බල විදියට කියනවා මම කොහොම හරි නිව්යෝක් යනවා කියලා. දන්නවනේ ෆ්‍රැන්ක් කියන්නේ කිසිම මනුස්සකමක් නැති මිනිහෙක් කියලා. ෆ්‍රැන්ක් කැමති නැහැ පරදින්න. ෆ්‍රැන්ක් මෙතනදී ක්වොලිටි නැති වැඩක් කරනවා. ෆ්‍රැන්ක් මෙන්න මෙහෙම කියනවා. ගුප්තා කියන්නේ ඉන්දියාවේ පොලිසියෙන් හොයන කෙනෙක්. මට එයාව ඉන්දියාවට බාර දෙන්න වෙනවා. එන්රික් මුළු තැන්ගට අනවසරෙන් පිටස්තර පුද්ගලින් එක් කරගෙන ගිහිල්ලා තියෙනවා. එයා බැන්දෙත් ළඟදී. ඒත් මට කරන්න දෙයක් නෑ මං එයාව අයින් කරනවා. ඩොලර්ස් නීති විරෝධීව මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න උදව් කරලා තියෙනවා. මම පරීක්ෂණයක් කරොත් එයාගේ පෙන්ෂන් එකත් නැති වෙනවා. වික්ටර් දැනගන්නවා එයා නිව්යෝක් යන්න උත්සාහ කරොත් තමන්ට උදව් කරපු කට්ටියගෙන් ෆ්‍රැන්ක් පලිගන්නවා කියලා. වික්ටර් එකඟ වෙනවා ආපහු තමන්ගේ රටට යන්න. වික්ටර් ආවේ ඇමරිකාවේ පදිංචිට නෙවෙයි. එයාට ඕනි එක දවසයි නිව්යෝක් ගිහිල්ලා ජෑස් වාදකයාගේ සමරු අත්සන අරගෙන ආයේ තමන්ගේ රටට යන්න. ෆ්‍රැන්ක් ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයාගේ තනතුරේ නිල බලය තමයි එයා පාවිච්චි කරන්නේ. ස්ටාෆ් එකේ අනිත් අයගෙන් ගොඩක් අය ඉන්නේ වික්ටර්ගේ පැත්තේ. ඒත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. වික්ටර් තමන්ගේ රටට යන්න තමයි ලෑස්ති. එන්රික් ඩොලරස් ගුප්තාගෙන් වික්ටර් සමුගන්නවා. ගුප්තට හරිම දුකයි. ගුප්තා වික්ටර්ට බනිනවා. උඹ අපිව මෝඩයෝ කරා. අපි උඹව විශ්වාස කරා. උඹ අපිට වෙනස් වෙන්න ඉගැන්නුවා. අරමුණක් වෙනුවෙන් සටන් කරන විදිය උඹෙන් ඉගෙන ගත්තා. දැන් උඹ ඔක්කොම අතහැරලා පැනලා යනව නේද? ඵලයන්. මගේ ඇස් දෙකට පේන්නේ නැති වෙන්න ඵලයන්. මෙච්චර දුර ආවා. තව බොහොම පොඩි දුරයිනේ යන්න තියෙන්නේ. ඇයි උඹ සටන් කරන්නේ නැත්තේ? කමක් නැහැ උඹ ඵලයන්. ගෙදර ගිහින් කියපන් උඹ පෙරදුනා කියලා. ෆ්‍රැන්ක්ගේ ඔෆිස් එකේ හිටපු නිලධාරියා ගුප්තව නවත්තනවා. ඔෆිස් එක ඇතුලේ වුණ දේ ගුප්තට විස්තර කරලා කියනවා. ෆ්‍රැන්ක් ඩික්සන් ලොකු සැහැල්ලුවකින් වික්ටර් ආපහු යන ෆ්ලයිට් එක බලන්න මොනිටර්ස් ළඟ වාඩි වෙනවා. මොනවා? වික්ටර් නගින්න යන ෆ්ලයිට් එක ඉස්සරහා ගුප්තා හිටගෙන ඉන්නවා. ෆ්ලයිට් එක ඩිලේ වෙනවා. ගුප්තා වික්ටර්ට කෑ ගහලා කියනවා මම මගේ රටට යනවා. ඔයාටත් කොහෙරි යන්න තියෙනවා නම් ගිහින් එන්න කියලා. වික්ටර් ආපහු හැරෙනවා නිව්යෝක් යන්න. එන්රික් ඩොලරස් පස්සෙන් එනවා වික්ටර්ගේ සහායට. අනිත් ෂොප් වල වැඩ කරන අයත් වික්ටර්ගේ පස්සෙන් ආවා. සමහරු සුබ පැතුවා. සමහරු තෑගි දුන්නා. ඔන්න දැන් අන්තිමට පිටවීමේ දොර ළඟට ආවා. ආරක්ෂක නිලධාරීන් ගොඩක් දොර හරස් කරගෙන. ෆ්‍රැන්ක් අඬ දුන්නා වික්ටර්ව අත්අඩංගුවට ගන්න කියලා. ප්‍රධාන නිලධාරියා ඒක ගණන් ගත්තේ නැහැ. එයාගේ කෝට් එක ගලවලා වික්ටර්ට ඇන්දුවා. වික්ටර් එළියේ හිම වැටෙනවා. පරිස්සමෙන් ගමන ගිහිල්ලා එන්න. සුබ ගමන්. දොර හිමින් ඇරුණා. වික්ටර් එයාගේ බෑග් එක අරගෙන එළියට ගියා. සීතල හිම වික්ටර්ගේ මූණේ වැදුනා. සීතල හුළඟ ඇඟේ දැවටුණා. ඒත් වික්ටර්ට ඒ සීතල දැනුනේ නැහැ. බලාපොරොත්තු ඉටුවන සතුටු හැඟීම් වලින් වික්ටර් උණුසුම් වෙලා හිටියේ. වික්ටර් ගියා ජාස් වාදකයා ඉන්න තැනට. ඊටාම අහිංසක විදියට වික්ටර් තමන් ආපු කාරණේ එයාට කිව්වා. වාදකයා කරුණාවන්ත කෙනෙක්.
එයා වික්ටර්ට සමරු අත්සන ලබා දුන්නා. වික්ටර් පාරට ඇවිත් කොලයක් දිගඇරලා බැලුවා. ඒක තිබ්බේ ජෑස්වාදකයා අත්සන් කරපු කොලේ. වික්ටර් ටැක්සියකට කතා කරලා එකට නැග්ගා. අතේ තිබුණ කොලේ එයා ගාව තිබුණ ටින් එකට දාලා එක ගොඩක් ආදරෙන් සිපගත්තා. වික්ටර්ගේ මූණේ තිබුණේ විස්තර කරන්න බැරි හැඟීම් ගොඩක්. බලාපොරොත්තු ඉෂ්ටවීම, දැඩි වීර්ය, නොපසුපස්නා බව, ආදරය, පියාට ඇති සෙනෙහස, ඒවා වලින් කීපයක් වෙන්න ඇති. ජීවිතේ අපි හැමෝම කවදහරි ටර්මිනල් එක හිර වෙනවා. ඒත් ඉවසීම තියෙන කෙනාට, හදවත හොඳ කෙනාට අවසානයේ දොර විවර වෙනවා.